අද වෙලා බ්‍රසීල් පාපන්දු රසිකයන්ට වගේම පොදුවේ හැම පාපන්දු රසිකයෙක්ටම දුක්බර දවසක්. මේ දවස් ඇවිල්ලා විශේෂයෙන්ම ගොඩක් ක්‍රීඩාවල ලෙජෙන්ඩරි චරිත සමුගන්න දවස් කිහිපයක්. අදත් ඒ වගේ දුක්බර දවසක්. පාපන්දු ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක තමන්ගේ අනසක පතුරවපු පාපන්දු ක්‍රීඩාවේ අති දක්ෂ ක්‍රීඩකයෙක් වෙච්ච නෙමාද සිල්වා සැන්ටෝස් ජූනියර් එහෙම නැත්නම් පාපන්දු ලෝකෙම හඳුන්වන පරිදි නෙමාර් අද ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදුන්නා. ඒ තමන්ගේ අවසාන ජාත්‍යන්තර ගෝලයාත් තමන්ට ආදරය කරන මිනිස්සුන්ට හදවතේ රඳවමින් පාපන්දු පිටිය තුර එදා මෙදා තුර බිහිවෙච්ච අති දක්ෂගණයේ ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් නෙමා පේලේ රොනාල්ඩෝ රොමාරියෝ වගේ ප්‍රබල චරිත ක්‍රීඩා කරපු ඒ ප්‍රබල බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණේ ඔහුයි. ඔහු බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් තරඟ 130කදී ගෝල 80ක් බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් රැස් කරගෙන තිබුණා. පන්දු ක්‍රීඩාවේ ප්‍රබල කණ්ඩායම වෙච්ච බාසිලෝනා PSG වගේ ප්‍රබල කණ්ඩායම්වල ක්‍රීඩා කරපු නෙමාර් තම රසිකයන් වෙනුවෙන් අමතක නොවන මතක සෑහෙන ප්‍රමාණයක් එකතු කරලා තිබුණ ක්‍රීඩකයෙක්. 2010 ඉඳලා අද වෙනකම් බ්‍රසීල් කණ්ඩායම වෙනුවෙන් තව උපරිම ශක්තිය ලබා දීපු නෙමාර් තමන්ගේ අවසාන තරගයේදීත් මේ විදිහට රසිකයන් වෙනුවෙන් තම රට වෙනුවෙන් ශක්තිමත් මතක එකතු කරපු අති දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් අපි ආදරය කරපු අපිත් එක්ක වයසට ගිය චරිත මේ විදිහට සමුගනිද්දී හිතට තියෙන අමුතු දුකක්. ඉතින් ක්‍රීඩාව ලස්සන කරපු ඔබට සුබ විශ්‍රාම දිවයක්.